තියෙන අයනය ෆෙරස්. එහෙනම් මට කියන්න යකඩ ඌනතාවයක් ආවොත් කෙනෙක්ගේ ඇඟට එයාගේ ලෙවල් මොනව අඩු වෙනවද? හීමොග්ලොබින් කවුන්ට් එක බහිනවා. තේරුණාද? හීමොග්ලොබින් අඩු වුණා කියලා කියන්නේ less hemoglobin means less oxygen. හීමොග්ලොබින් අඩු වුණා කියලා කියන්නේ එයාගේ ඇඟේ එහාට මෙහාට යන මොනව අඩු වෙනවද? ඔක්සිජන් අඩු වෙනවා. ඔක්සිජන් අඩු වුණා කියලා කියන්නේ ග්ලූකෝස් කඩන්න අමාරුයි. ශක්තිය හදන්න අමාරුයි. එයා වැඩපල කරන ශීඝ්‍රතාවය මොකද මොනව වෙනවද? අඩු වෙනවා. එයාට දුවා ගන්න බෑ හැටි වැටෙනවා. තේරුණාද? වැඩ කරන්න බෑ මහන්සි වෙනවා. එක දිගට වැඩ කරොත් මොළයට සැපෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමෙන් ඔය මොළය කියලා කියන්නේ එන ලයින්. නේද? දැන් අනිත් අවයව නොන්ඩිකක හරි වැඩ කරනවා. මොළය කියලා කියන්නේ අඩුවෙන් වැඩ කරන එකක් නෙවෙයි. දැන් ඔයාලට මෙහෙම දෙන්න නැහැ ඊයේ හදපු ගාන අද මතක නැහැ. හැබැයි එහෙම ඇති. ඔක්සිජන් අඩු වුණා අරෝමය වුණා කියලා මේ මොළේ අඩු වෙලා සතෙක් වගේ හැසිරෙන එහෙම නැහැනේ. මොළය කියලා කියන්නේ මෙහෙම එකක්. යමක් අඩුද අඩුවෙන් වැඩ නෙමෙයි. වැඩ නැහැ. වෙන්නම ලයින්. මොළය කියලා කියන්නේ යමක් එයාට අඩු වුණොත් අඩුවෙන් වැඩද නැහැ. මොකද එයා කරන්නේ? වැඩ නැහැ. මොළේ වැඩ නැහැ කියන්නේ හිතගෙනවත් ඉන්න බෑ. මොනවද කියන්න බෑ? තරස් ගාලා වැටෙනවා. අපි කියනවා මොනවද මේ? ක්ලාන්තය, සිහි නැතිවීම. තේරුණාද? ඒතර හිමොග්ලොබින් අඩු වීමේ එක ලක්ෂණයක් තමයි එයාට නොසිතූ වෙලාවල් වල මොනව වෙනවද? කලන්තේ දානවා. හරි? දැන් රෝග මූලයේ කොතනද? මොනව අඩු වීමද? අයර්න් ඉන්ටේක් එක අඩුයි. තේරුණාද? එතකොට එතෙන්ට තමයි ට්‍රීට් කරන්න ඕන. එයාට දෙන්න ඕන අයර්න් සප්ලිමන්ට් දෙන්න ඕන. පැහැදිලිද? right. දැන් ඊළඟ වැදගත් දේ බලන්න හිමොග්ලොබින් මොන වායුවෙන්ද පරිවහනය කරන්න කියලා? ඔක්සිජන් විතරද? කාබන් ඩයොක්සයිඩ්. මේ බලන්න කවුරු කාටද බැඳින්නේ කියලා. හීම් කාණ්ඩයට තමයි O2 බැඳින්නේ. හීම් කාණ්ඩයට තමයි O2 බැඳින්නේ. මේ හැම එකටම බැඳෙනවා. බැඳුණු ගමන් ෆෙරස් ෆෙරික් වෙනවා. Fe2+ කවුරු බවට පත් වෙනවද? Fe3+ බවට පත් වෙනවා. Fe2+ කවුරු බවටද පත් වෙන්නේ හයියෙන් කියන්නේ? Fe3+. Fe3+ සාමාන්‍යයෙන් තද රතු පාටක් වෙන්නේ. ඒ නිසා ඔක්සිජන් බැඳින්න ලෙවල් මොන පාට වැඩි වෙනවද? රතු පාට වැඩි වෙනවා. එතකොට මේ රතු පාට හදලා දෙන්නේ ග්ලොබින්ද හීම් කාණ්ඩයේ විසින්ද? හීම් කාණ්ඩ. ඒකම රතු පාටින් ඇඳි. හීම් කාණ්ඩය තමයි රතු පාටට වග කියන්නේ. එපමණ සමස්ත හිමොග්ලොබින් අණුව මොන පාටද? රතු පාටයි. ඒකයි ලේ රතු පාට. හරි? ග්ලොබින්ට බැඳින්නේ නැද්ද කවුරුත්? ඇයි නැත්තේ? කවුද බැඳින්නේ? කාබන් ඩයොක්සයිඩ් බැඳින්නේ ග්ලොබින්ටයි. එහෙනම් මට කියන්න හිමොග්ලොබින් අණුවේ එක තැනකට බැඳීම සඳහා ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් අතර තරංගයක් තියෙනවද? එක තැනකට බැඳීම සඳහා ඔක්සිජන් දැන් ඉතින් හිතන්න ඕන මේ අලුත් අවුරුද්දේ මොලේ ගෙදර තියලා අතිරහ ගෙඩියක් ඔලුවට දාගෙන වෙල වැඩක් නැහැ. දැන් මේ වැඩ කරන විදිහට හදාගන්න ඕන ඔළුව. හවස දැන් ආයේ මේ මොකරි කෙමිස්ට්‍රි ෆිසික්ස් හරි පන්තියක් ඇතිනේ. ඒකනේ. දැන් මෙතන ටිකක් ට්‍රේන් කරන්නේ. නැත්නම් එතෙන්ට යන්න වෙන්නේ කොහොම? දැන් මට කියන්නකෝ මේ බයෝ වල මේ හිතන්න දේවල් නැද්ද? මේක කටපාඩම් කරනවා විතරක් කියලා හිතන් ඉන්න එකෙක් ඉන්නවා නම් ඌ සතෙක් කියන්නේ මිනිහෙක් නෙමෙයි. එතකොට මං ආයෙ අහනවා ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් අතර තරංගයක් තියෙනවද බැඳෙන තැනට? බලලා කියන්න. කල්පනා කරන්න බෑ. මං කියන්නේ හිතන්න බෑ.
හයියෙන්. බොහොම හොඳයි. දැන් ඔක කලින් හිතන්න තිබ්බනේ. මම්මත පරපෝෂි වෙන්න බෑ. ඔයාලා එහෙම ඇයි කියන්නේ? මේ දෙන්න බැඳෙන්නේ එක තැනකටද තැන් දෙකකටද? ඒ නිසා හිමොග්ලොබින් කියලා කියන්නේ කිසිම වෙනස්කමක් කරන්නේ නැතිව දෙන්නට දෙන්නවම අරගෙන යන්න පුළුවන් කෙනෙක්. කවුද දෙන්න? ඔක්සිජනුයි කාබන් ඩයොක්සයිඩ්. දෙන්න කාටවත් වෙනස්කම් කරන්නේ. අනේ ඔක්සිජන් දෙකක් බැඳිලා ඉන්නේ කාබන් ඩයොක්සයිඩ් දෙකකට එන්න බැයිද දෙකකට ඉඩ නැහැ. එහෙම කතා නැහැ. ඇයි බැඳෙන්නේ එකම තැනකට නෙමෙයි තැන් දෙකකටයි. ඒක පස්සේ ආය ඕන වෙනවා පස්වෙනි එකකේ. මම එදාට අහන්න ඕනේ. එදාට ආය අහනවා. මට කියන්න නැවත හිමොග්ලොබින් අණුවට බැඳීම සඳහා O2 සහ CO2 වලට තරගයක් තියෙනවද තරගයක් නැද්ද? තරගයක් නැහැ. මේ දෙන්න බැඳෙන්නේ තැන් දෙකකට. හරි? එතන